1970 ගණන් වලට කලින් ලෝකේ තිබ්බ බලවත්ම ආයතන ගත්තොත් කම්පැනිස් ගත්තොත් ඔයිල් ඇන්ඩ් ගෑස් වගේ කම්පැනිස් තමයි රජ කරේ. ඒ කියන්නේ ලෝකේ টොප්ම කම්පැනිස් හිටියෝ ෂෙල් වගේ ආයතන තමයි රජ කරේ. ඊට පස්සේ මේ ජෙනරල් ඉලෙක්ට්‍රික් වගේ මේ ඔටෝමොබයිල් ඉන්ඩස්ට්‍රි එකට මැනුෆැක්චරින් කට්ටිය ටිකක් ඔලුව උස්සගෙන ඒගොල්ලන් තමයි ලෝකේ ජයගත්තේ. ඊට පස්සේ අපිට දැක්ක දෙයක් තමයි ටෙක් කම්පැනිස්. ඒ කියන්නේ මයික්‍රොසොෆ්ට් වගේ ආයතන ඔලුව උස්සලා Yahoo වගේ ඒවා ඔලුව උස්සලා ලෝකේ උඩටම ආවා. හැබැයි අද අපි දන්නවා ලෝකේ තියෙන ප්‍රධානම ආයතන ගත්තොත් ඒවා වැඩි හරියක් ටෙක් කම්පැනිස්. ඒ කියන්නේ Facebook, Amazon වගේ දේවල් තමයි ලෝකෙ උඩින්ම ඉන්නේ. මේකට ප්‍රධානම හේතුව මොකක්ද දන්නවද? ඔව්, හුඟක් අය හිතාගෙන ඉන්නේ තාක්ෂණය කියලා. ටෙක්නොලොජි එක හන්ද තමයි ඒගොල්ලන් උඩ ඉන්නේ කියලා. හැබැයි එහෙම හිතනවා නම් ඔයා වැරදි. ඒකට ප්‍රධානම හේතුව තාක්ෂණය නෙවෙයි කියන එකට හේතුව තාක්ෂණය විතරක් නෙවෙයි කියන එකට හේතුව තමයි අපි දන්නවා තාක්ෂණය ටෙක්නොලොජි ගැන දැනුම තියෙන ඒ වගේ පටන් ගත්ත ආයතන ලෝකෙ මිලියන ගාණක් තියෙනවා. සමහරවිට ඔයත් ඒ වගේ තාක්ෂණයත් එක්ක සම්බන්ධ වෙච්ච ආයතනයක් වෙන්න පුළුවන්. හැබැයි ඔයාට උඩට යනවා තියා සමහරවිට සර්වයිව් වෙන්නත් බෑ. හැබැයි ඒ තත්ත්වය තුළ Facebook, Google වගේ සමාගම් උඩින්ම රජ කරන හේතුව මොකද්ද දන්නවද? ඒ තමයි තාමත් ලෝකෙට වැඩි දෙනා දන්නේ නැති වුණාට ඔය කම්පැනි පාවිච්චි කරන රහස් අවිය. එහෙම නැත්නම් සීක්‍රට් ටූල් එක තමයි මම අද ඔයගලන්ට කියලා දෙන්න යන්නේ. ඒ තමයි නියුරෝ මාකටිං. නියුරෝ මාකටිං කියන්නේ අපේ මේ ඔළුවේ ඇතුලේ තප්පරෙන් 1000න් එකකටත් අඩුව ස්ප්ලිට් සෙකන්ඩ් ඩිසිෂන්ස් ගන්න ගැජමැටික් එකක් තියෙනවා. ඒ ගැජමැටික් එක වැඩ කරන විදිය අඳුරගෙන ඔයාගේ මාකටිං එක ඒකට අලයින් කරන එක, ඔයාගේ බිස්නස් එක ඒකට අලයින් කරන එක කරගන්න පුළුවන් නම් ඒක අදටත් Google කරනවා, Facebook කරනවා, ලෝකේ තියෙන টොප් කම්පැනිස් කරනවා. ඒගොල්ලන් කරලා තමයි unfair advantage එකක්. ඒ කියන්නේ අනිත් අයට නැති වාසියක් ඒගොල්ලන් අත්පත් කරගෙන ලෝකය ජය අරගෙන තියෙනවා. ඔයාට පුළුවන් ද තප්පර 30කට මම Facebook ගිහිල්ලා එනවා කියලා Facebook ගිහිල්ලා එළියට එන්න? බෑ. ඒක ලේසියෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. තප්පර 30කට පොඩ්ඩක් බලන්නම් කියලා ඔයා සමහරලාට විනාඩි 30ක් Facebook එකේ ඉන්න පුළුවන්. TikTok එකේ ඇල්ගොරිතම් එක හදලා තියෙන විදිය ගත්තොත් ඒක සාහෙන්න ඇඩ්වාන්ස්. ඒක ඔයාගේ හිතත් එක්ක කියවලා ඔයාට ඕනේ මොකද්ද කියන එක ඔයාගේ ඩෝපමින් ඩෝස් එක හරියට දෙනවා ඔයාට ඕන ගානට. හැබැයි මේක හෙරොයින් බොනවටත් වඩා අමාරු, වඩටත් වඩා බරපතල කාරණයක් ඒගොල්ලන් ඔයාට වගේ ඔළුවට ඉන්ජෙක්ට් කරනවා. හැබැයි මේක හොඳට පාවිච්චි කරන්නත් පුළුවන්, නරකට පාවිච්චි කරන්නත් පුළුවන්. හැබැයි ඔයා කැමති නම් මේ නියුරෝ මාකටිං කියන ටොපික් එක ඉගෙනගෙන ඔයාගේ ව්‍යාපාරයත් හිතන තරම් අමාරු නෑ. නියුරෝ මාකටිං පාවිච්චි කරොත් ඔයාගේ බිස්නස් එක ගොඩ යන්න. ඒ කියන්නේ උදාහරණයක් මම කියන්නම්. Google එකේ සර්ච් රිසල්ට් එක එනකොට ඒකේ ලින්ක් එකේ නිල් පාටක් තියෙනව නේද? ඔයගලන් දැකලා ඇති. ඔව්. ඒ නිල් පාට Google සමාගම විසින් සෑහෙන නිල් වල වේරියේෂන් එක try කරලා එක වේරියේෂන් එකක් දැන් ඔයා දකින වේරියේෂන් එකට තිබ්බම ඒගොල්ලන්ගේ රෙවෙනියු එක වැඩි වුණා. ඒ කියන්නේ ඔය නිල් පාට කියන්නේ නිල් විතරක් නෙවෙයි. ඒකේ එක නිල් එකක් තියෙනවා ඔයාගේ මොළයට කෙලින්ම සම්බන්ධ වෙන තැන. ඔය Facebook ගියාම ඔයාට නවතින්න බැරි වෙන රහස තියෙන්නේ නියුරෝ මාකටිං ඇතුලේ. අපි හිතනවා සමහරලාට Facebook එක මං අහලා තියෙනවා දැකලා තියෙනවා මේ Facebook එක WhatsApp එක මං කියන්නේ වහන් ඉන්නවා කියලා. නෑ, මොන බොරුද? අහන්නේ නෑ. හැබැයි human brain එක predict කරන්න පුළුවන්.
ලෝකේ තාක්ෂණය තියෙනවා. ඒ ඔක්කොම කනෙක්ට් වෙන්නේ නියුරෝ මාකටිං ඇතුලේ. නියුරෝ මාකටිංගෙන් අපි ඒකට කියනවා බිහේවියරල් නියුරෝ සයන්ස්. ඉතින් මේ බලගතු නියුරෝ මාකටිං ලෝකය කොහොමද ඔයාට සම්බන්ධ කරගන්න පුළුවන්? ඔයාගේ ව්‍යාපාරයට මේක පාවිච්චි කරලා ඔයාගේ තරඟකාරුවන් එක්ක අඩි 1000ක් උඩින් ඉන්න ඔයා කැමති නම් මෙන්න වැඩසටහන The Inner Game of Marketing. ඉතින් අපි Inner Game of Marketing එකේදී හම්බ වෙමු කොහොමද මේක ඔයාගේ බිස්නස් එකට ඇප්ලයි කරන්න කියලා බලන්න.